යම් කිසි කෙනෙක් ඔයාලව ඔන්ලයින් වර්ධකට පොළඹව ගන්න හදනවා නම් ඔයාව වර්ධකට පොළඹවනවා නම් මේ කියන්නේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඔයාලට තර්ජනය කරනවා නම් ඒ වගේම ඔයාගේ මුදල් අනිසිලස ලබා ගන්න කටයුතු කරනවා නම් මෙන්න මේ සම්බන්ධව ඔයාලට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ සම්බන්ධව අධිකරණයේ නඩු කටයුත්තක් ඔයාලට ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට වැදගත් පනතක් තියෙනවා. ඉතින් මේ පනත තමයි 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත. ඉතින් මේ පනත ඔයාලට පුළුවන් කියව ගන්න, කියවලා තියාගන්න. ඔයාලගේ දැනුමටත් ඒක හොඳයි. ඉතින් මේකෙන් ඔයාලට ඇක්ෂන් එකක් ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාවලින් සම්බන්ධව. ඉතින් මේ පනත ඔයාලට අවශ්‍ය නම් ඔයාලට කියව ගන්න ලේසි වෙන්න මම මේකේ ලින්ක් එක දාලා තියන්නම් පල්ලෙහා කමෙන්ට් එකකින්. ඉතින් ඒ කමෙන්ට් එකෙන් ගිහිල්ලා ඉවරලා ඔයාලට පුළුවන් මේ PDF එක සම්පූර්ණයෙන්ම කියවන්න. ඕන කෙනෙකුට ඒක අරන් තියා ගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට පුළුවන් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිවත් ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝස් ගොඩක් අපේ ප්‍රොෆයිල් එකේ දාලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝස් ගිහිල්ලා ඉවරලා බලන්න. ඔයාලට ජීවිතේට වැදගත් වෙන දෙයක් අනිවාර්යයෙන් මේ වීඩියෝ වල ඇති.